Hai, ඔන්න ඉතින් අද අපි ගමනක් යන්න තමයි හදන්නේ. වලට කොහොමද? දැන් ඉතින් ඔය උදේම හැරලා මම වැඩ ටිකක් කරලා ලෑස්ති වෙනවා ඉතින්. මොකද කල් තියා එන්න ඕන හින්දා. හැබැයි ඉතින් එන්න පරක් වුණානේ. හායි. ඔන්න ඉතින් අද අපි ගම එනවා. මං ඉතින් ලෑස්ති වෙලා අනිත් කට්ටිය ලෑස්ති වෙනකන් ඉන්නවා බලාගෙන. දැන් අපේ ගෙදර පිටිපස්සේ තියෙන වෙල්යාය. අනේ හරිම ෂෝක් සීතල හුළඟයි අවසරයි උදේ පාන්දර උනාට ඒ හුළඟත් එක්ක ඇඟට මාරිම සනීපයි. ඔන්න ඉතින් අපේ ට්‍රැවල් එකේ තමයි ආවේ. අපේ ගෙදර කට්ටියම ආවා. නංගි නම් ආවේ නැහැ. ඔය ඉතින් ෂෝට් කට් එකකින් දාලා තමයි අපි ආවේ. අපි කලින් ඇවිල්ලත් නැහැ ওই පාරේ ඉතින්. අපේ මල්ලි ඉතින් එන ගමන් නිදාගත්තා නිදිමතේ. ඊට පස්සේ කොමාරි ගෙදරට එයාලාගේ ගෙදරට එන්න කලින් ටවුන් එකෙන් අපි නතර කරලා තව චුටි බඩු වගේකුත් අරගෙන අපිත් ලෑස්ති වුණා. මොකද ඉතින් කොණ්ඩ ඇවිස්සලා හැමනේ ඉතින්. අද තිබ්බේ ගෙට ගැවිදිල්ලක්. ඉතින් ස්ටෝන් ගෙදරක් එක. අපි ඉතින් වඩාත් ඔක්කොම නම් ඉතින් වීඩියෝ කරන්න ගියේ නැහැ. අතරින් අතර ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ඇවිල්ලා පේද්දි කොහොමද අවල් වුණා. ඇවිල්ලා ඉතින් කාලා බීලා සතුටු වෙලා ආයෙ ඉතින් අපි ආවෙන්න කලින් අපි අපේ ආච්චිලා ගෙදරට ආවා. ඒ තමයි ඊට පස්සේ අපි ගෙදර ආවේ ඉතින් අලුත් බලාපොරොත්තුකුත් එක්ක ගියපු යාළුවට හැමදාම සුබ වෙන්න ඕන. ඔන්න ඉතින් අපි ඊට පස්සේ එහෙන් ආවා. ඇවිත් දැන් ඉතින් අපේ සීයාලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඇවිල්ලා ඉතින් අපි එක දේවල් කෑවා බීවා කතා කර ඉඳලා ඉතින් අපි ආයෙත් ආවා. වැවෙන්න ආන්නෙන්නත් හිටියා. දැන් ඔය ජම්බු ගහේ කන්නේ නැගලා මේ ජම්බු කඩනවා කන්න. මට නම් කන්න බෑ ඉතින් එක දේවල් කාලා ඔය කතා කර හිටියේ. මොකද ගොඩක් දවසකින්නේ. ගොඩක් දවසකිනුත් නෙමෙයි. ඉතින් ඒ වුණාට ඉතින් හම්බුනහම හරිම සතුටුයි. මගේ වැඩේ ඉතින් ෆොටෝ ගහන වීඩියෝ කරන එකනේ. ඔන්න ඉතින් මම මේ ෆොටෝත් ගැව්වා වීඩියෝත් කරා. හැබැයි ඉතින් වැඩි මොකුත් කරන්න ගියෙත් නැහැ. දවල් නම් චූටි පොදකුත් ගියා හෙට. අනේ හරීම ෂෝක් ඉතින් මම කට්ටියත් එක්ක ඉද්දී හිතට වගේම අපි දැන් නාන්න හදන්නේ. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලනුත් කරලා ආයෙත් කාලා බීලා ඉතින් එන්න තමයි හදන්නේ. අපේ මල්ලි නම් ආවේ නැහැ. අඬලා කොහොමරි මේ එන්න බෑ කියලා හිටියා. අනික ඉතින් වෙසක් පොයත් ළඟයිනේ ඒක හින්දා. ඉතින් මමයි අම්මයි තාත්තයි තමයි අන්තිමේට මාව ගෙදර. ඉතින් රෑ වුණා. ඇවිල්ලා ඉතින් හිටියා. මල්ලි නැති හින්දා ඇත්තටම ඉතින් පාළුවකුත් දැනුණා. මොකද කෑ ගහන්න කෙනෙක් නැහැනේ. නැත්තම් ඉතින් වැඩේ මොනවට හරි කියවනවා රණ්ඩු වෙනවා එල්ලෙනවා නිකන් ඉන්නම් බෑනේ. ඒක හින්දා ඉතින් ඔයාලා හැමෝටම සුබ වෙන්න වගේම අලුතෙන් ජීවිතේ පටන් ගන්නට විතරක් නෙමෙයි හැමෝටම අලුත් විදියට හිතන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.